ජීවිතේ කියන්නේ හරියට ප්‍රශ්න කියන මහා කාන්තාරයක් මැත්තෙන් ගලාගෙන යන සීතල දියුල්පතක් වගේ දෙයක්. ඒ දියුල්පත තමයි ආදරය කියලා කියන්නේ. ඒ සීතල නැත්තම් අපිට මේ ජීවන ගමන හරිම විඩාවක් ගෙන දෙන එකක් වෙනවා. චීන දාර්ශනික ලාවෝ ටිෂු දවසක් මෙන්න මෙහෙම කියලා තියෙනවා. කෙනෙක්ගෙන් ගැඹුරින් ආදරය ලබද්දී ඔයාට ශක්තියක් ලැබෙනවා වගේමයි කෙනෙකුට ගැඹුරින් ආදරය කරද්දිත් ඔයාට ජීවත් වෙන්න ධෛර්යයක් ලැබෙනවා කියලා. ඉතින් ඒ වගේ ආදරයක් ඔයාගේ වටපිටාවෙත් තියෙනවද? එහෙමත් නැත්නම් කවුරු හරි ඔයාට රහසින් ආදරය කරනවද? මනෝවිද්‍යාවට අනුව නම් කෙනෙක්ගේ හිතේ තියෙන ආදරේ කොච්චර හැංගුවත් එයා වචන වලින් ඒක කොච්චර හංගන්න උත්සාහ කරත් එයාගේ ශරීර භාෂාවෙන් එහෙම නැත්නම් බොඩි ලැන්ග්වේජ් එකෙන් ඒක එළියට පනිනවලු. ඉතින් අද අපි කතා කරමු ඔයාගේ හිතේ ඉන්න කෙනත් ඔයාට රහසෙන්ම කැමතිද කියලා අඳුරගන්න පුළුවන් රහස් පහක් ගැන. පළවෙනි රහස තමයි ඇස්වල හැසිරීම. මනෝවිද්‍යාවට අනුව නම් අපි කැමති කෙනෙක් දිහා බලනකොට අපේ මොළයේ සතුටට අදාළ හෝමෝන, ඒ කියන්නේ ඩොපමින් වගේ හෝමෝන ශ්‍රාවය වෙන නිසා අපේ ඇහි තියෙන කළු ඉන්ද්‍රියාව සාමාන්‍ය ප්‍රමාණයට වඩා ටිකක් ලොකු වෙනවලු. ඒ වගේම තමයි එයාලා දන්නේම නැතුව තප්පර කිහිපයක් ඔයා දිහා බලාගෙන ඉඳලා ඔයා දැක්ක ගමන් ලැජ්ජාවෙන් අහක බලා ගන්නවලු. හරියට කළුවර අහසකට තරු දිලිසෙනා වගේ දෙයක්. ආදරය පිරුණු ඇස් අනිත් හැම දෙයකටම වඩා වෙනස්. හොලිවුඩේ හිටපු අති දක්ෂ නළු නිලියන් යොලක් තමයි රිචඩ් බර්ටන් වගේම එලිසබෙත් ටේලර් කියලා කියන්නේ. එයාලා දෙන්න මුලින්ම ක්ලියෝපැට්‍රා චිත්‍රපටයේ රූගත කිරීම වලදී මුණ ගැහෙද්දී රිචඩ් බර්ටන් එලිසබෙත්ගේ ඇස් දිහා බලාගෙන හිටපු විදිහ ගැන ඒ අධ්‍යක්ෂකවරයා පස්සේ කාලෙදී පොතක ලියලා තිබ්බලු. ඒ මෙන්න මෙහෙම තමයි ඒ පොතේ ලියලා තිබ්බේ. ඔහු ඇය දෙස බැලුවේ වචන දහසක් කතා කරනවා වගේ. එයාලගේ ඇස්වල තිබුණු ආකර්ෂණය කොච්චරද කියනවා නම් ඒ මැද්දේදී මට දැනුනේ මම එයාලට බාධාවක් වුණා කියලා. ඒ විදිහට තමයි ඒ අධ්‍යක්ෂකවරයා ඒ දෙන්න ගැන පොතේ ලියලා තිබ්බේ. ඉතින් ඇස් කියන්නෙම ආත්මයේ කැඩපත. වචන නැති තැන ඇස් අනිවාර්යෙන්ම කතා කරන. දෙවැනි රහස තමයි අනුකරණය කිරීම. මේක හරි පුදුම සහගත මනෝවිද්‍යාත්මක තත්වයක්. කෙනෙක් ඔයාට කැමති වුණාම එයාගේ යටිහිත උත්සාහ කරනවා ඔයාගේ මනසත් එක්ක සම්බන්ධ වෙන්න. ඒක නිසා එයාලා දන්නේම නැතුව ඔයාගේ ඉරියව් කොපි කරන්න පටන් ගන්නවා. මේක හරියට නිසල විලකට ඒ උරේ තියෙන ගස්වල ඡායාව ලස්සනට වැටිලා තියෙනවා වගේ ස්වභාවික සිදුවීමක්. ඔයා hina වෙනකොට එයත් හිනා වෙනවා. ඔයා ඉන්න ඉරියව්වෙම එයත් ඉන්නවා. ඇමරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා සහ මිෂෙල් ඔබාමා කියන්නේ ලෝකයක් ආදරය කරන යුවලා. ශරීර භාෂාව පිළිබඳ විශේෂඥයෙන් පෙන්වලා දෙන විදිහට එයාලා දෙන්නගේ ඡායාරූප 100 ගණනකම මෙන්න මේ දේ දකින්න පුළුවන්. ඒ කියන්නේ එකම විදිහකට අත්බැඳගෙන එකම පැත්තකට බර වෙලා ඉන්න විදිහේ පින්තූරවල තියෙනවා. ඒකෙන් පෙන්눔 කරන්නේ යාළ අතර තියෙන ගැඹුරු මානසික බැඳීමයි. ආදරය කරන දෙන්නෙක්ගේ සිතුවිලි වගේම ඉරියව් පවා ගොඩාක් වෙලාවට එක සමානයි. තුන්වෙනි රහස තමයි කකුල් යොමු වෙලා තියෙන දිශාව. අපේ කකුල් හරියට මාලිමාවක් වගේ. හිත යන දිශාවට තමයි කකුල් හැරෙන්නේ. සූර්යකාන්ත මලක් හැම වෙලේම ඉර පායලා තියෙන පැත්තට හැරෙනවා වගේ කෙනෙක්ගේ සැබෑ අවධානය තියෙන්නේ කොතනද? එයාගේ කකුල් යොමු වෙන්නේ එතනටම තමයි. එයා වෙන කෙනෙක් එක්ක කතා කර හිටියත් හැබැයි එයාගේ කකුල් දෙක යොමු වෙලා තියෙන්නේ ඔයාගේ පැත්තට නම් එයාගේ සැබෑ අවධානය තියෙන්නේ නම් ඔයා ගාව තමයි. බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු වගේම කෝට් මිඩ්ලන්ඩ් කියන්නේ රාජකීය පවුල්වල ඉන්න ආදරණීයම යුවලා. ලොකු උත්සවවලදී මෙයාලා දෙන්න දෙපැත්තකට වෙලා ඉඳන් වෙනස් සමුත්තන් එක්ක කතා කර හිටියත් මාධ්‍යවේදීන් හැම වෙලේම නිරීක්ෂණය කරපු දෙයක් තමයි විලියම් කුමාරයාගේ කකුල් හැමතිස්සෙම යොමු වෙලා තිබුණේ ගේට් ඉන්න දිශාවට. එයා කොතනක හිටියක් කුමාරයාගේ අවධානය තිබුණේ තමන්ගේ බිරිඳ ළඟ. කකුල් කවදාවත්
බොරු කියන්නේ නැහැ. හතරවෙනි රහස තමයි බාධක ඉවත් කිරීම. සාමාන්‍යයෙන් අපි අකමැති කෙනෙක් එක්ක ඉඳින් අපි කැමති අපි අතර මොකක් හරි බාධකයක් තියාගන්න. උදාහරණයක් විදිහට බෑග් එකක් පොතක් වගේ දෙයක්. හැබැයි කෙනෙක් ඔයාට ආදරේ නම් ආකර්ෂණය වෙලා නම් එයාලා එහෙම කරන්නේ නැහැ. ඔයාලා අතර තියෙන බාධකය අයින් කරලා එයාලා ඔයාට තවත් ලං වෙන්න උත්සාහ කරනවා. ඒක හරියට ගඟක් ගලාගෙන යද්දි ඉස්සරහට හම්බෙන ගල් ඈත් කරගෙන කොහොම හරි මුහුදට එකතු වෙනවා වගේ ලස්සන උත්සාහයක්. නොබෙල් තෑග්ග දෙපාරක්ම දිනාගත්ත මාරි කියුරි වගේම ඇගේ සැමියා පියර කියුරි කියන්නේ විද්‍යාවට වගේමයි එකිනෙකාට පුදුම විදිහට ආදරය කරපු දෙන්නෙක්. එයාලගේ පරීක්ෂණාගාරයේ පුරාම ලොකු උපකරණ රසායනික ද්‍රව්‍ය වලින් පිරීලා තිබුණා. හැබැයි මේ දෙන්න වැඩ කරද්දී එයාලා අතර තිබිච්ච උපකරණ ඔක්කොම අයින් කරලා එකම මේස් එක කිට්ටුවෙන් ඉඳගෙනයි වැඩ කරේ. විද්‍යාවේ තිබුණු කිසිම බාධකයකට එයාලගේ ආදරයෙන් ලංවීම නවත්තන්න බැරි වුණා. පස්වෙනි රහස එහෙම නැත්තම් අන්තිම රහස තමයි හදිසියෙම තමන්ගේ පෙනුම හදාගන්න එක. ඔයාව ඇතින් එනවා දකින්නකොටම අර කෙනා ඉක්මනින් තමන්ගේ ෂර්ට් එකේ කොලර් එක හදාගන්නවා නම් කොණ්ඩේ හදාගන්නවා නම් ඒකින් කියන්නේ එයාගේ යටිහිතට අවශ්‍යයි ඔයා ඉදිරියේ එයාලගේ හොඳම පෙනුම තියාගන්න කියන එකයි. හරියට මොනරෙක් තමන්ගේ සහකාරියව දැක්කාම ලස්සනට පිල් කලඹ විහිදුවලා නර්තනය යෙදෙනවා වගේ දෙයක්. අපිත් අපේ ආදරේ ඉස්සරහා ලස්සනට ඉන්න උත්සාහ කරනවා. ඇමරිකාවේ හිටපු ජනප්‍රියම ජනාධිපතිවරයෙක් වන ජෝන් එෆ් කෙනඩි වගේම ජැක්ලින් කෙනඩිගේ ආදර කතාව ලෝකෙ පුරාම ප්‍රසිද්ධයි. දවල මන්දිරයේ සේවකයන් පස්සේ කාලෙකදී පුවත්පත්වලට මෙන්න මෙහෙම කියලා තිබුණා. ලෝකයේම බලවත් නායකයා වෙච්ච කෙනලි සාකච්ඡාවක හිටියත් ජැක්ලින් කාමරයට එනවා දකින්නකොටම තමන්ගේ කෝට් එකේ බොත්තම වගේම ටයි පටිය හදාගන්නවලු කියලා. ලෝකයේම පාලනය කරපු නායකයෙක් වුණත් තමන්ගේ ආදරේ ඉස්සරහා පිළිවෙලට ඉන්න යාට උවමනා වුණා. ලෝකෙම ප්‍රසිද්ධ පුද්ගලයන් වුණත් අපි වගේ සාමාන්‍ය මිනිස්සු වුණත් ආදරේ ඉස්සරහා හැසිරෙන්නේ එකම විදිහටයි. වික්ටර් හියුගෝ කියන මහා ගත්කතුවරයා කිව්වේ ජීවිතයේ තියෙන ලොකුම සතුට තමයි අපි කෙනෙක්ට ආදරය කරනවා වගේම කෙනෙක් අපිට ආදරය කරනවා කියන විශ්වාසයයි කියන එක. ඉතින් අද ඉඳන් ටිකක් අවධානයෙන් බලන්නකෝ. මේ ලක්ෂණ පහෙන් කීයක් ඔයාගේ හිතේ ඉන්න කෙනාගෙන් ඔයා දැකලා තියෙනවද? මේ වගේ මනෝවිද්‍යාත්මක දේවල් අපේ ජීවිතයට සමීප කරගන්න කැමති නම් අදම මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් අපි ඉක්මනින් හම්බ වෙමු. එතකන් ඔයාලා හැමෝම ඔයාලගේ ආදරෙත් එක්කම පරිස්සමෙන් ඉන්න.